හෙලෝ යාළුවනේ අලුත් වීඩියෝ එකක් අරන් තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඔයාලා thumbnail එකේ දකින්න ඇති. අද අපි කියලා දෙන්න හදන්නේ WhatsApp business වල auto reply හදාගන්න විදිය. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ දෙකටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. හරි ඉතින් අපි යම් වීඩියෝ එකට මුලින්ම අපි WhatsApp business app එක open කරගන්න ඕන. අපි open කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ යට tools කියලා option එකක් තියෙනවා. අපි ඒක click කරගන්නවා. හරි. ඉතින් අපි යාළුවනේ යටට යද්දි organize your chat කියලා option එක. හරි. greeting message කියන option එක click කරගන්නවා. මේකෙදි ඔයාලට වෙන්නේ ඔයාට කවුරු හරි මුලින් message එකක් දාද්දි ඒ කියන්නේ ඔයාට කවුරු හරි message එකක් දාපුවාම ඔයා set කරලා තියෙන message එකක් එයාලට යනවා. හැබැයි මේක යාළුවනේ වෙන්නේ ඔයාට ඉස්සෙල්ලා message එකක් දාන කෙනෙක් හරි ඔයා එක්ක දවස් 14කට වැඩි ප්‍රමාණයක් chat නොකර ඉඳලා දවස් 14කින් පස්සේ ඔයාට කවුරු හරි message එකක් දැම්මොත් ඔයාට මේ එයාට මේ message එක යනවා. හරි ඉතින් අපි මේ click කරගමු මෙන්න මේක. හරි යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙතනින් කරන්න ඕන මේ send greeting message කියන එකේ tick එක දාගන්න. හරි යාළුවනේ ඉතින් ඔයාට greeting message කියලා මෙන්න මෙතන ඔප්ෂන් එකක් පෙන්වනවා. ඒකේ මේ පෙන්සිල් එක වගේ තියෙන එක ක්ලික් කරගත්තාම ඔයාට අවශ්‍ය විදිහට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ටෙක්ස්ට් එකක් ටයිප් කරගෙන මෙන්න මෙතන ඕකේ කියලා තියෙන එක ක්ලික් කරගන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් යටින් receptions කියලා ඔප්ෂන් එකක් තියෙනවා. හරි අපි ඒක ක්ලික් කරලා බලමු. එතනදී යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් everyone කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට තමයි මගේ ටික් එක වැටලා තියෙන්නේ. ඔයාට යාළුවනේ මෙතනදී everyone දාලා තියෙද්දී ඔයාගේ contact list එකේ ඉන්න හැමෝටම ඒ කියන්නේ දැන් ඔයාගේ contact list එකේ ඉන්න කෙනෙක් ඔයාට message එකක් දානවා. මේ message එක දාපුවාම ඔයාගේ දැන් මේ set කරගත්ත අපි කලින් set කරගත්ත message එක එයාට යනවා. ඊට පස්සේ ඔයාට අලුතෙන් කවුරු හරි ඔයා නොදන්න number එකකින් message එකක් එනවා. එතකොට එයාටත් මේ message එක යනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් යටින් everyone not in address book කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒකට අපි දාගත්තාම ඔයාට වෙන්නේ යාළුවනේ ඔයාගේ contact list එකේ නැති කෙනෙක් message එකක් දැම්මොත් විතරයි ඔයාගේ අර අපි කලින් set කරගත්ත message එක යන්නේ. ඊට පස්සේ යාළුවනේ everyone expect කියලා message option එකක් තියෙනවා. අපි ඒක click කරගත්තොත් යාළුවනේ මෙයා ඔයාගේ contact list එකේ ඉන්න අයගේ නම් පෙන්නනවා. අර අපි status hide කරලා දානවා වගේ වැඩක් තමයි මේකත්. ඉතින් මේ ඔයාට මේකෙදි ඔයාගේ message එක යවන්න ඕනේ කට්ටිය මෙතනින් ටික් එකක් නොදා යවන්න ඕනේ නැති කට්ටියට ටික් එකක් දාපුවාම අපි ටික් එක නොදාපු කෙනාට තමයි මේකේ message එක යන්නේ. එතකොටත් අර කලින් වගේ ඔයාගේ message එක යන්නේ මේ ටික් එකක් දාලා නැති අයට විතරයි. හරි ඊට පස්සේ අපි බලමු only send to කියන option එක. මේකේදී යාළුවනේ ඔයා මේකේ ටික් එකක් දාගන්න අයට විතරයි ඔයාගේ අර අපි හදාගත්ත set කරගත්ත message එක යන්නේ. හරි යාළුවනේ ඊට පස්සේ අපි බලමු away message කියලා තියෙන option එක. අපි ඒකට ගිහින් බලමු. හරියට ඉන්නේ යාළුවනේ ඒකෙදිත් ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මේකෙදි ඔයාලගේ මේ send away message කියන එකේ ටික් එකක් වෙලා නැහැ. ඔයා මෙතන ටික් එක දාගන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට කලින් වගේම away message කියලා ටිකක් තියෙනවා. ඔයා අර pencil mark එක click කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතකොට ඔයාට අවශ්‍ය message එක මේකේ type කරගන්න පුළුවන්. මේකෙදි යාළුවනේ වෙන්නේ ඔයාට දෙවනි පාරට message කරන කෙනෙක් ඒ කියන්නේ අර කලින් දැන් අපි set කරගත්ත message දෙක නෙමෙයි. එහෙම message එකක් දාලා ඔයාට කලින් message කරපු කෙනෙක්ට මේ message එක යන්නේ. නැතුව අර ඉස්සෙල්ලා message කරන කෙනෙක්ට මේක යන්නේ නැහැ. දෙවනි පාරට ඔයාට message කරන කෙනෙක්ට තමයි මේ message එක යන්නේ. මේකෙදී යාළුවනේ ඔයාලට මෙන්න මෙතන schedule කියලා option එකක් බල ගන්න පුළුවන්. මේකෙදී යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට දැන් මේ message එක අපි මේ දැන් set කරගත්ත message එක යවන්න ඕන time එකක් මේකේ schedule කරගන්න පුළුවන්. මේකෙදී always send කියලා දුන්නොත් ඔයාට chat කරන හැම වෙලේකම මේ message එක send වෙනවා. ඊට පස්සේ custom schedule කියලා දුන්නොත් ඔයාට schedule එකක් හදාගන්න පුළුවන් මේ message එක යන්න. ඒ කියන්නේ දැන් ඔයාට කවුරු හරි මේ අපි schedule කරගන්න start time එකත් end time එකත් අතර කවුරු හරි message එකක් ඔයාට දැම්මොත්
ඔයාට මේ අපි දැන් සෙට් කරගත්ත මැසේජ් එක තමයි එයාට සෙන්ඩ් වෙන්නේ. ඒ විදිහට තමයි කස්ටම් ෂෙඩියුල් එකේදී සෙට් වෙන්නේ. ඊට පස්සේ out of business hours කියද්දී යාළුවනේ ඔයාලා දන්නවා අලුතෙන් WhatsApp business එකේදී ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට බිස්නස් කරන ටයිම් එකක් සෙට් කරගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට always දාලා 24 hours හරි ඔයාලට අවශ්‍ය ටයිම් එකකට හදාගන්න පුළුවන්. එතකොට යාළුවනේ ඔයාලා ඒ බිස්නස් එකේ නැති වෙලාවක, ඒ කියන්නේ ඔයා ඔෆ්ලයින් ඉන්න වෙලාවක හරි බිසි වෙලාවක හරි ඔයාට කවුරු හරි මැසේජ් එකක් දැම්මොත් ඔයාට මේ out of business hours කියන ඔප්ෂන් එකේ දාලා තියාගත්තාම ඔයාට ඔයා ඔන්ලයින් නැති වෙලාවක හරි බිසි වෙලාවක හරි ඔයාගේ මැසේජ් එක සෙන්ඩ් වෙන්න විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලා කරන්න ඕන ඒක සෙට් කරගෙන ඉවරලා මෙතන සේව් ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඔයා කලින් අර ග්‍රීටින් මැසේජ් එකෙත් ඒ හදාගෙන ඉවර වෙලා මෙතනින් සේව් ඔප්ෂන් එක ක්ලික් කරගන්න ඕන. හරි යාළුවනේ, ඒ වගේම ඔයාලට කියන්න ඕන අලුත් විශේෂ දෙයක් තියෙනවා. මම අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකෙදි gift items මෙන්න මේ වගේ ඔයාලට මේ වගේ gift items බලා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මගේ 076 35යි 135යි 22 කියන නම්බරයට ඔයාලට මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. ඔයාලට අවශ්‍ය ඩීටේල්ස් ලබා ගන්න පුළුවන්. ඔයාලට ගොඩක් ඉලෙක්ට්‍රික් items, ඒ වගේම apps වල තියෙන items, අර මන් දරාස් එකේ පේබේ වගේ apps වල තියෙන items, ඒ apps වලට වඩා පොඩි අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මගේ නම්බරෙන් මැසේජ් එකක් දාලා ඒ පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් අපිව subscribe කරගන්න. ඔයාලට ඕන gift item එකක් තියෙනවා නම් අපිට message එකක් දාන්න. දැනට මේ ඔයාලට පේන ටික තියෙනවා. තව අලුතෙන් ඇඩ් කරන්න තියෙනවා. ගොඩක් items තියෙනවා අපි ගාව. මං unbox කරලා review කරපු items උත් තියෙනවා. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. හැමෝටම ජය වේවා.